පුරාණ ಭಾರತයේ වඩිගනම් රාජධානියේ යෞදගිරිනම් රෙජිනක් විසුසේක. ඇගේ රූ සපුව රාජමාලිගාව සඳෙලියමෙන් ආලෝකවත් කළේය. එහෙත් ඇගේ ඒ දීප්තිය දෙව්ලොව දෑසින් ගිලිහි ගියේ නැත. එක් දිනක් අහසින් බැසගත් දිව්‍යමය දෙවියෙක් රජිනගේ රූපය දුටුය. කාමයෙන් මත් වූ ඔහු ඇගේ සිරුරට ඇතුළු වී ඇය ආවිෂ්ඨ කළේය. ඇගේ ආත්මය සොරකම් කළාක් මෙන් රජිනට සිහිය නැතිවිය. කම්පාවට සහ බියට පත් වූ වඩිග රජු මන්ත්‍රධාරීන් සහ භික්ෂූන් කැඳවිය. මහත් වෙහෙසක් දරා පූජනීය මන්ත්‍ර මගින් ඔවුහු රජිනගේ සිහිය යලි ලබා දුන්හ. එහෙත් එදිනම ඇය දරුවෙකු කුසදරා සිටින බව ඔවුන්ට දැනගන්නට ලැබුණි. ඒ ගැබ් ගැනීම දුක් වේදනා ගෙන දුන්නේය. නොපෙනෙන බලවේගයකින් මෙහෙවන ලද රෙජිනට රන්නාභරණ වලින් සහ දඟර ගෙසුණු සර්පයන්ගින් සැරසී නගරය පුරා ඇවිදීමට දොළ දුක කෙතිවිය. විනාශයකට බිය වූ රජු ඇය මරා දැමීමට තීරණය කළේය. එහෙත් දරුවා බිහිවනතුරු රැජින තම ජීවිතය අයද සිටියාය. ඇගේ වදන් වලින් සසල වූ රජු ඇයට සමාව දුන්නේය. දරුවා වැඩුණේය. දසහැවරිදි වියේදී ඔහු ගැඹුරු වනාන්තරයට ඇවිද ගියේය. සර්පයන් ඔහුගේ සිරුර වටා දඟන ගැසී සිටියහා. කාලයත් සමග ඔවුන්ගේ විෂ ඔහුගේ ශරීරයට ඇතුළු වී ඔහු දරුණු යක්ෂයෙකු බවට පරිවර්තනය විය. ඔහු වඩිගයට පැමිණ රජු සහ ඔහුගේ සියලු ජනතාව ගිල දැමුවේ. මේ යක්ෂයා සූනියම් ලෙස නම් කරන ලදී. සූනියම් යක්ෂ ලෝකයේ ආරක්ෂකයා වන වෙසමුණි රජු වෙත ගියේය. දිව්‍යමය දොරටුවට පාදයෙන් පහර දුන් ඔහු වරයා කිල්ලා සිටියේය. ඒ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් දඩයම් කිරීමේ අයිතියයි. තම බලය ශක්තිමත් කර ගැනීම සඳහා යම ලොවින්, නාග ලොවින් සහ දෙව්ලොවින් දෙවියන් පවා බියගන්වා ශක්තිමත් සූනියම් සේනාවක් එක්රැස් කළේය. තම සේනාව සමග සූනියම් යලිත් ලෝකයට පැමිණියේය. ඔහු විශාලා මහනුවරට කඩා වැදී පසුව ඈත ගම්මාන කරා ගියේය. මිනිස් මස් වලින් සංග්‍රහ කළ යක්ෂයාගේ උදහසින් කිසිවෙකුට ගැලවීමට නොහැකි විය. විනාශය දරාගත නොහැකි වූ ජනතාව තෙලිංගු දේශයේ බලවත් මන්ත්‍රධාරියෙකුගෙන් පිහිට පැතූහ. ඔහු පූජනීය මන්ත්‍ර ලියවිල්ලක් නිර්මාණය කළේය. එහි ඇති මන්ත්‍ර බලයෙන් සුනියම් එම පොත තුලට ඇදී ආවේය. ඔහු රන් නූලකින් බැඳ ඒ තුල සිරවි ගැඹුරු මුහුදට දමනු ලැබීය.